උඹලා එනවාද අපේ ස්පෝර්ට් මීට් එකට? එන්න ඕන මත බං. ඇයි? අයියේ කියන්නේ බං ඉතින් අපිට එල්ලි ක්‍රිකට් එහෙම ගහන්න බෑනේ. නේ බං. මම දන්නේ මට මොකද ආරංචි උන්නේ. විදිලැජ්ජාව බෑ. මොකද්ද බං සරසර ගාන සද්දක එන්නේ? කවුද බං? අපෝ මූනේ බං. ඉතින් අපිට කියන්නේ මේ උඹලා දන්නවද සීන් එක? නෑ එහෙම දන්නේ. තෝයිද බං දෙන්නේ නැතුව? මොකද්ද බං? මේ අපේ අම්මා තාත්තට මෙහෙම දෙයක් කියන උනනේ බං. ඈ මොකද්ද බං? පොඩ්ඩක් ඉඳපන් කියනකම්. අපේ අම්මගේ තාත්තා ඉන්නේ බං. සීයා. ඔව් ඉතින් අපේ සීයලා ගෙදර තියනවලු බං නිදානෙකට එන සිටියම. නෑනේ මේ බං ඔව්. මට නම් මේ නිදාන වලින් වැඩක් නෑ. දන්නවනේ ඉතින් සල්ලි නැති. අම්බෝ රස්නීවා මේ මංගා 20ක් තියෙනවා. බත් 20ක් දාවා. 20ක් දෙබෝ. කීයක්? රුපියල් 20ක් බා. උන්ට කොහමද කියන්නේ මගේ අතේ සත පහක් නැහැ කියලා. එපා බං මට අයිස් එපා මට හෙම්බිරිස්සාව. මොන ලෝකෙද කො ඉන්නේ? අපි නම් ඉතින් යාළුකමට කිව්වා. උඹලා ගන්නවා නම් ගනින්. මං යනවා. මේ අපි අරුණලා සීයලා ගෙදර ගිහලා අද බලමුද බං? රැටද? රැට තමයි. මේ මු මොකක්ද දෙන්න හදන්නේ? බලපංකෝ බං. මේ උඹලා හැමෝම රෑ වෙලා වරෙන්. හරි. A few moments later. මේ අරක තමයි සීයලා ගෙදර. කෑ ගන්නද වරෙන්. මේ දැන් මේ අපි යන්න මුණද බං? පිළිගන්න පැත්තට වරෙන් කියන එතකොට. අමුකු නුග නෙමෙයි බං. උන්ට වරෙන් සද්ද කරන්න නැතුව. මන්ද බං අර පාර යන එකෙන්. පාර යන්නේ නේද? මට බයි. හරි මන් දන්නේ නෑනේ. මට පිටිපස්සට ඇස් තියෙනවා. පල්ලා කියපන්කෝ. කටහපන් මෙහෙ වරේ. අපිත් පිටිපස්සට ඇස් නෑ තමයි. හරි වරෙන් දැන්. මේ කටේ යකෝ. අකෝ ගෙදරින් එනකොට ටොයිලට් එකට ගිහින් එන්න මෙතන ආරන්නේ. මගුලන් නෙමෙයි බං බල්ලෙක් කියලා මොකද බං? අම්මේ. හරි. ගියා නම් හොද කණින් ඉතින්. මේ අර කිය කාමරේ මේ මං ඇතුලෙන් ගිහලා දොර අරින්න. ඔබලා දොර ගාව ඉඳපන් ඈ. මං ඇතුලට ගිහින් ෂේප් එක අරින්න. අම්මට උඩු නගිනවනේ. අම්මට කාපු කොත්තු අවුල් වගේ යන්න ඕන තොට්ට. ඊතත කොයි ගියත් දන්නේ. දැන් තමයි වෙලා මචං. අම්මපා කොන්දත් එක්ක යන්න කවදද මේ මගුල් කරන්න ගිහිල්ලා. අම්මේ අමුතු රාපු කොළ ගඳකුත් එනවා. හිතා ගන්න බෑ මොකක්ද කියලා. වරෙන් සීයා ගියා ආච්චිට හාල් ගන්නවද පිළිකන්දින ඉක්මනට වරෙන්. මොකක්ද මන් තුෂානි ගස් ගඳක් ඉන්නේ? තෝ ගාව වෙන්න වෙන කාගේද? මම නාල බං ආවේ. ඉතින් මට කියන්නේ මේක නෙමෙයි. කෝ දැන් අයෝනේ නෑ. අමතකුණා කියන්න මං උට කිව්වා එළියෙන් ඉන්න කියලා අපේ ආරක්ෂාවට කෝල් එකක් දීලා උට. එහෙනම් අවුලක් නෑ. හොයි. මේ නාකිය කොහෙ දාලාද දන්නේ? සර්මාසෙත් දන්නෙත් නෑ. ඒතවා මේකවත් බලන්න. මේ මොකක්ද බම් මේ? ඒ සිටියම මොකක්ද කිව්වේ? සිටියම හම්බුණාද? අයියේ අපි වලයි. අයියේ සිටියම යන්නේ නෑ.
A few moments later. අනේ මගේ හක්ක අම්බෝ මගේ පස්ස මගේ හොම්බ මේ නාගේ අමාර විදියකටනේ ගැහුවේ අම්බෝ හරි හරි ඒවා වැඩක් නෑ සිතියම තියනානේ නිදානේ දැන් මගේ අතේ මොඩ මොකද කිය උඹට දෙනවා නිදානේ නිදානේ මේ එකෙක්වත් කෑ ගහන්න එපා නිදානේ මගේ අන්න පළයක යන්න ඌ බලපන් මේ තව නිදානේ හොයාගත්තෙත් නෑනේ නිදානේ හොයාගත්තාම ඕක කරගනි එතකොට උඹට එපාද කොහොමත් ඕක ඉතින් මගේ A few minutes later. Bring the action. මේ අපි ගැම්මට යනවා නේබා ගැම්ම කෑවන බං උඹ සිතීම කාගාද ගනින්කෝ මේ මොකක්ද බං මේ උඹ හිතුවද මං ටොයිලට් එකට යනවා කියලා එහෙනම් මොකටද ටොයිලට් පේපර් එකක් දුන්නේ සෝරි පොඩ ඉන්න මේ තියෙන සිතියම මචං මේ තියෙන සියලා ගෙදර මෙන්න මේ පාරෙන් තමයි යන්න ඕනේ මේ තියෙන ගල ගාවින් හැරෙනවා හැරිලා මේ කඩවල් ටික පහු කරන් ගිහිල්ලා පන්සල පාරෙන් තමයි යන්න ඕනේ මේ ඉතින් නිදානේ අපි දැම්ම යා මේ කොහෙද්ද බං මේ හරිනේ පොට්ටේද මම කොහෙද යන්නේ සිතියෙන් මගුල නේ දැන් කොහෙට වැටෙයිද දන්නේ නැහැ ගිහිල්ලා මොකද මං කඩිත් කනවා බං මේ Google map එකෙන් යන්න බෑ Google map එකෙන් පළතෝගේ ආච්චිලා ගෙදර මේ පාරෙන් දකුණට නේ ඉතින් බලන්න දකුණට තමයි වැලි පොලක මම හොඳ විමසිල්ලෙන් ඉන්නේ ඇයි බං අතට පඳුර හෙල්ලෙන්නේ සිතියම දිහා බලන්න සිතියම දිහා බලන්න බලන්න පොඩ්ඩක් ඉතපස් සර්පෙද්ද බලන්න අම්මට සිරි බය වෙන්න එපා බං සර්පෙන් නෙමෙයි මේ ඇති අන්තං අවුලක් නෑ එහෙනම් මොකෙද්ද බං පැටි කෑ ගහන්න එපා කොටියෙක් බං අරු කිසි ගානක් නැතුව කොටියෙක් කිව්වා බං උඹ කොටියමද හදියෝකට කොහෙද බං දුවන්නේ යකෝ කොටියෙක් දුවම්බෝ අම්බ තෝත් බලගෙන දුව බං එද්දකි කොටින්ට බය වෙන සමාජයන්නේ මේක පොඩ්ඩකින් කොටියෙක් කියලා නේද කිව්වේ කොටියෙක් අම්බෝ අයෝ බෝට කන්දේ යකෝ දුවපන් ආයෙ කොහෙද බං දුවන්නේ කොටි මදිවට අලි කිව්වලු අලිය කෙනා දුවපන් කොටි මදියට අලි නෙවෙයිනේ අලි මදියට කොටි මගුල කතා කරනද දුවපන් ඉන්න දෙන්නේ නෑනේ බං මේ යාළ සත්තු වත්තද බුදු අම්බේ අම්මේ අයියෝ මේ පාර මැද්දේ මොන මගුලක් කරනද අම්බේ
අම්මේ ඒ බෑ කතා කරන්න බෑ තව නම් දුවන්න බෑ ගන්න නෙමේ කෝදයන් අයෝනය ඌ ආයුනට අලිය ගහලාද අම්මේ දැන් කාගාවද ඔබ ගාවනේ මල්ලා ගන්න මේ එහෙනම් මට මතක හැටියට සීතිය මයෝනය ගත්තා මට පේන්නේ අයෝන වැඩේ දීලා වගේ මේ උඹට මේ පාර මතකද මට මතක හැටියට අර පන්සල ගාව කඩවල් පෙළිය ගාව තියෙන වෙලේ එහෙ තමයි අංගලා තියෙන්නේ නිදා වෙලවල් වල නිදන් හංගන්නේ නැහනේ ඔය හංගලද හරි අපි දැන් ගිහින් බලමුකෝ අම්බු මේ බලාගෙන පල අලි ගහයි අලිය මොක්කුද බම්මට මම කොටියත් එක්ක දුවලා තියෙනවා ආද අතන හිටපු කොටියාවත් උඹට වේගෙන් දුවන්න පුළුවන්ද කොටියට වඩා වේගෙන් දුවන්න ඕනේ නැහනේ ඇයි උඹලා දෙන්නට වඩා වේගෙන් දුවගත්ත නැතිනේ අර තියෙන පන්සල මේකද හරිද මේ පැත්තෙන් තමයි යන්න ඕනේ එහෙනම් එන යා මෙතන නේ වගේ අම්මේ අරුට්ටලි ගහලා තිබීම වෙනකොට මෙතන ඇති අම්මේ මෙතන තිබ්බ නැත්නම් මම වලක් කපන් වැල්ලෙනවා මේක තද කවුරුනේ අයෝනය නේ ඔය ඉන්නේ ඌ තමයි අනේ නිදානේ නම් හම්බුණා මම මේ නිදාන අරකට බස්සනවා ගමට සුපිරි වන්නේ ටික ගමේ උන්ට පේන්නත් එක යනවා ඉතින් 60ට 60 අනිත් උන්ට ගන්න මගේ වැඩකාරකමට ඔව් හරි ඔක්කොම හරි ඔය ඩොකියුමන්ට් එක මම ගෙදරට ගෙනත් දෙන්නකෝ හරි ඌ දවල් නම් වැඩක් නෑ අර ඉන්නේ මොකෙද දෙක් වගේ ඉස්සරහා බලාගෙන ඔය ඉන්නේ ගහමුවකට ඌ කොහමද මේ නිදානේ ගන්නෙ නිදානේ මගේ මොකද නෑ මේ අපේ අන්න එහෙම වරේ තව ටිකින් කෑම කන්න වෙන්නේ no. කොට ගහමු කන්න ඒ මොකද්ද බං ඒ 아무තු ගඳක් ඉන්නේ රාබු කොල කඳක් කියන කරෝලත් වගේ බං ඔළුවත් එක්ක කැරගෙනවා දැන් නම් දැන් නම් ගඳ වැඩි වෙනවා අම්බේ අම්මේ ඉන්න වෙලා නෑ නිදානේ මගේ කඩ දෙන්න නිදානේ මගේ නිුණාද කුමි මේති මම හිතන්නේ මේ ඊළඟට යන සිතියෙන් වෙන්නේ